ගයිස් ඇත්තටම ජීවිතය කියන්නේ මහා පුදුම දෙයක් බං. දවසක උඹලට උඹලගේ අම්මා තාත්තගේ මිනිහත් කරගහන්න වෙනවනේ බං. ටිකක් හිතහන්කෝ. උඹලා බදන ඇති ඇයි මං නිකන් මැලවිලා වගේ කියලා. ඇත්තටම මගේ හොඳම යාළුවගේ ආච්චි නැති වෙලා බං. මට හිතා ගන්නවත් බෑ සහෝ මගේ හිත බ්ලැක් ඇන්ස් වෙලාම ගියා. මම කැමති නෑ බස් වල බඩ ගන්න. හැම දෙයකටම වඩා මේ වගේ එක පයක් මිනිවලේ තියෙන වයසක මිනිස්සු ඇඟේ ගෑවෙනකොට මට හිතෙනවා උඹ තම්බල කන්න. ඇත්තටම අද තමයි බං බොඩිය උස්සන දවස. මල ගෙදරට ගිහින් එතනින් කනත්තට ඔලුවක් දාලා කෙලින්ම ගෙදර යන්න තමයි මචං මං හිතාගෙන ආවේ. ගයිස් මේ ඉන්නේ සුමනාවති ආච්චි. ඇත්තටම මෙයා මට මගේ අම්මා වගේම සැලකුවා. මේවා දැක්කම තමයි සංසාරේ කලකිරෙන්නේ. ගයිස් උඹලා දන්නවනේ ඉතින් මල ගෙදරක කොල්ල සෙට් එක සෙට් වුණාම පොඩි අඩියක් එහෙම ගහනවනේ. ඇත්තටම කමලට වගේම මටත් මේ වේදනාව දරා ගන්න හරිම අමාරුයි සහෝ. මොනවාද බං මේ කන්ට තියෙන්නේ? එහේ කමල් නිසා ඉවසනවා. නැත්තම් මං දමල ගහලා යනවා බං. නිකන් හරකෙට්ට කන්න දෙනවා වගේනේ. කන්න නැති වුණත් මේ බිගී කවදාවත් යුතුයකම් පැහැර හරින්නේ නැහැ ගයිස්. මට ලොකු දුකක් තියෙනවා අපේ ආච්චිව මේ විදිහට කරගහද්දි. ඊටත් වඩා මට පට්ට බඩගිනි බං. මං කමල්ටත් කියලා කනත්තට යන්නේ නැතුව පික්මී බයික් එකක් දාගෙන ගෙදර ආවා ගයිස්. ඌත් දැනගන්න ඕනේනේ. කොල්ලොන්ට එන්න කියද්දි හපන්න මොනා හරි ගෙනත් තියන්න. අනේ මගේ රත්තරන් ආච්චි කෝ. කමල් ගියා වඳුරෙක් වගේ යාළුවෙක් මිසින්නේ බං. උඹලා ගයිස් අහලා තියනවද වේ? අත්තම්ම නිවන් ගිහින් අපට ගොඩක් ඈතයි සිද්ධුව. උඹලා මගේ වීඩියෝ බලලා ආතල්ලයක් ගන්නවා නම් උඹලටත් එක යුතුයකමක් තියෙනවා ගයිස්. උඹලගේ මලගෙවල් වලටත් මට ඉන්විටේෂන් එවපන්. මං නෑවිත් ඉන්නේ නෑ. අත්තම්මා නිවන් ගිහින් අපට ගොඩ